ආයුබෝවන් SL Train Talk YouTube channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ක්ලාස් P1 පටුවාමාන දුම්රිය එන්ජිම ගැන. මුලින්ම අපි මේ එන්ජිමේ තාක්ෂණික තොරතුරු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමු. එන්ජින් පන්තිය P1 නිෂ්පාදිත රට මහා බ්‍රිතාන්‍ය, නිෂ්පාදිත සමාගම හන්ස්ලට්, ආනයනය කළ වර්ෂය 1950. බල සම්ප්‍රේෂණ පද්ධතිය ඩීසල් යාන්ත්‍රික. උපරිම බලය අශ්ව බලය 132යි. භ්‍රමණ වේගය RPM 1000යි. බර ටොන් 20යි. ඇක්සල් සැකැස්ම 060. ආනයනය කළ එන්ජින් ගණන 4යි. ධාවන අංක 527 සිට 530 දක්වා. වර්ණය තද කොළ පැහැය. එන්ජින් වර්ගය ෂන්ටර් එන්ජින්. එන්ජින් නාමානය පටුවාමාන. ලංකාවේ දුම්රිය මාර්ගයක ධාවනය සඳහා වූ මුල්ම ඩීසල් දුම්රිය එන්ජිම සාර්ථක ප්‍රතිඵල දැක්වීම නිසා ඩීසල් දුම්රිය එන්ජින් ධාවනයට එක් කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගනු ලැබුවේ වාෂ්ප දුම්රිය එන්ජින් වලට වඩා ඩීසල් දුම්රිය එන්ජින් වල තිබූ කාර්යක්ෂමතාවය වැඩිවීම සහ වියදම අඩුවීම නිසාය. ඒ අනුව 1950 වර්ෂයේදී කැලණිවැලි පටු දුම්රිය මාර්ගයේ ධාවනයට සහ දෙමටකොඩ දුම්රිය අංගනය සහ ධාවනාගාරයේ පටුවාමාන දුම්රියන් ෂන්ටින් කටයුතු සඳහා මෙම P1 පන්තියේ දුම්රිය එන්ජින් ආනයනය කර ඇත. සිලින්ඩර 6කින් පමණ සමන්විත කුඩා බල සැපයුම් එන්ජිමක් මගින් බලය සැපයන මෙම එන්ජිම ආසන්න වශයෙන් මැදිරි 3ක් පමණ සහිත කුඩා දුම්රිය සමග ධාවනයට යොදාගෙන ඇත. වර්ෂ 1978 දී පමණ කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ විනෝදාශ්වාදය සඳහා ඉදිකෙරුණු අඩි 2.6 පමණ පටුවාමාන දුම්රිය මාර්ගයක ධාවනය සඳහා P1 527 දුම්රිය එන්ජිම යොදාගත් අතර ඒ සඳහා යොදාගත් කැලණිවැලි මාර්ගයේ ධාවනය කළ පටුවාමාන දුම්රිය මැදිරි දෙකක් සහ P1 පන්තියේ දුම්රිය එන්ජිම කොළ පැහැයෙන් වර්ණ ගන්වා තිබිණි. මෙම දුම්රිය එන්ජින් ආනයනය කරන විට අවිස්සාවේල්ල සිට යටි අන්තට දක්වා වූ දුම්රිය මාර්ග කොටස ගලවා ඉවත් කර තිබූ අතර කොළඹ සිට අවිස්සාවේල්ල රත්නපුර හරහා ඕපනායක දක්වා වූ සම්පූර්ණ කැලණිවැලි දුම්රිය මාර්ගයේම මෙම දුම්රිය එන්ජින් ධාවනය කර ඇති බව සඳහන් වේ. වර්ෂ 1986 දී ආරම්භ වූ කැලණිවැලි පටු දුම්රිය මාර්ගය පුළුල්ලාමාන දුම්රිය මාර්ගයක් ලෙස නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ 1991 වසර වන විට අවිස්සාවේල්ල දක්වාම ඉදිකර තිබූ අතර පුළුල්ලාමාන දුම්රිය අවිස්සාවේල්ල දක්වාම පැමිණීම නිසා පටුවාමාන දුම්රිය ධාවනය කිරීම සඳහා අවශ්‍යතාවයක් ඇති නොවුණි. වර්ෂ 2002 දී ද්විත්ව ආමාන දුම්රිය මාර්ගයක් ලෙස පැවති කැලණිවැලි දුම්රිය මාර්ගයේ මැදපිල්ල ගලවා ඉවත් කිරීම නිසා මෙරට තුළ පටුවාමාන දුම්රිය මාර්ග නොමැතිවීම හේතුවෙන් P1 ඇතුළු සියලුම පටුවාමාන දුම්රිය එන්ජින් සහ මැදිරි දෙමටකොඩ දුම්රිය ධාවනාගාරයට සහ දුම්රිය අංගනයට පමණ සීමා විය. ධාවනාගාරය ගාල් කර තිබූ පටුවාමාන දුම්රිය එන්ජින් 2012 වසරේදී S12 පන්තියේ බලවේග දුම්රිය කට්ටල ආනයනය කිරීමෙන් පසු ධාවනාගාරය තුළ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා දුම්රිය අංගනයට ඇද දැමුණු අතර එහිදී ඒවා විවිධ කාලගුණික විපර්යාසයන් නිසා ගිරා යෑම් වලට ලක්විය. වර්ෂ 2012 දී P1 පන්තියට අයත් අංක 530 දුම්රිය එන්ජිම දෙමටකොඩ කර්මාන්තශාලා අංක 26 තුලදී අලුත් අඩියාවන්ට ලක් කෙරුණු අතර 2012 සහ 2014 වසරවලදී අනුරාධපුර සහ අම්පාර ප්‍රදේශවල පැවැත්වුණු දැයට කිරුළ ප්‍රදර්ශනවලදී වූ කුඩා දුම්රිය මාර්ග තුල එම එන්ජිම ධාවනයට එක් කෙරිණි. විහාර මහාදේවී උද්‍යානයේ පුංචි කෝච්චිය ධාවනය නවතා දැමීමෙන් පසු එම දුම්රිය එන්ජිම සහ මැදිරි උද්‍යාන භූමියේම අතහැර දැමුණු අතර එම P1 527 දුම්රිය එන්ජිම අලුත් අඩියාවන්ට ලක් කර 2014 වසරේදී කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා රැගෙන යන ලදී. අද අපි කතා කළේ ක්ලාස් P1 දුම්රිය එන්ජිම ගැන. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න.
වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න වගේම channel එකත් subscribe කරන්න කියලා මතක් කරන ගමන් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අදට ඔබෙන් සමුගන්නවා.